හායි කොහොමද ලංකා රසවිමනට ඕගොල්ලෝ ආදරෙන් පිළිගන්නවා. එන්නකෝ අපි අද රසවට පෑන්කේක් හදමු. දැක්කම කටට කෙලත් උනනව නේද? මේ වගේ රසවට හරිම ලේසියෙන් පෑන්කේක් හදන්නේ කොහොමද කියලා අද මම ඕගලන්ට කියලා දෙන්නම්. මේකට අවශ්‍ය වෙන්නේ හරිම පොඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයයි. එන්නකෝ මොනවද ඕනි වෙන්නේ කියලා බලන්න. බැටර් එකට අවශ්‍ය වෙනවා කහයි ලුණුයි පොල් කිරි ඕනි වෙනවා. පොල් කිරි වලට කැමති නැත්නම් වතුරෙන් උනත් අනා ගන්න පුළුවන්. ඊට අමතරව පාන් පිටි ඕනි වෙනවා. ඊට පස්සේ පොල් පැණි මිශ්‍රණයට කරදමුංග ඇට 3ක් විතර මම තලාගෙන එකතු කරගන්නවා. සීනි ග්‍රෑම් 250ක්, පොල් බෑයක පොල්. දැන් මම චීනත් චටි තාච්චියක් ලිපේ තියා ගන්නවා. චීනත් චටි තාච්චියක් තියනවා නම් වඩාත් ලේසි හදාගන්න. මම දැන් සීනි මේස හැඳි දෙකක් මේ විදියට වටේට යන විදියට විසුරවලා දානවා. එක තැනකට දාගත්තාම සීනි ටික එක තැන කළු වෙනවා. ඒක හින්දා මෙහෙම වටේට දාගත්තාම ලේසියි. දැන් තාච්චියේ මද ගින්දරේ තියාගෙන සීනි ටික දිය වෙනකන් ටිකක් දිය වෙනකන් ඉන්න ඕනි. වතුර මුකුත් එකතු කරගන්න එපා. මේ විදියට සීනි ටික හිමින් දිය වෙන්න අරින්න ඕනි. ගින්දර ගොඩාක් වැඩි කරගන්න එපා. මේක කර රහ වුණොත් ඇත්තටම කන්න බෑ. අපි පාට හදා ගන්නත් ඕනි, කර කරගන්න නැතුව ඉන්නත් ඕනි. මේ විදියට වටේන් දිය වීගෙන එන්න අරින්න ඕනි. මෙහෙම දිය වීගෙන එනකොට මම තාච්චිය හිමීට පොඩ්ඩක් හොල්ලනවා. අර මැද තියෙන සීනි ටික වටේට ගන්න තමයි එහෙම කරන්නේ. දැන් තව ටිකක් මෙහෙම දිය වෙන්න අරිනවා. මම වීඩියෝ එකේ වේගය වැඩි කරේ නැත්තේ ඕගොල්ලන්ට මේක දිය වෙන ප්‍රමාණය හරියට බලා ගන්න ඕනි හින්දා. දැන් මම හැන්ද භාවිතා කරලා අර මැද තියෙන සීනි ටික කලවම් කරගන්නවා. දැන් හෙල්ලුවාට හෙල්ලෙන්නේ නැති හින්දා මෙන්න මෙහෙම කලවම් කරලා ගන්නත් පුළුවන්. ඒ වුණාට මම හැන්ද පාවිච්චි කරලා මැද තියෙන සීනි ටික හොඳට කලවම් කරගන්නවා. මෙන්න මේ ආකාරයට. තව ටිකක් පාට වෙන්න ඕනි. එතකොට පොල් පැණි එක හරිය ලස්සන පාටකට එනවා. බය වෙන්න එපා. අඩු ගින්දරේ අපි මේක කරගන්න හින්දා කර රස එන්නේ නැහැ. අපි මේ වෙලාවේ දැන් ලෑස්ති කරලා තියාගන්න ඕනි හොඳට නටන උණු වතුර ටිකක්. එතකොට සීනි එක ගල් වෙන්නේ නැතුව හොඳට හදාගන්න පුළුවන්. මේ තියෙන කැරමල් පාටට ඇවිල්ලා තියෙන්නේ. අපිට තව ටිකක් ඕනි පාට. හොඳට බලා ගන්න. මම වීඩියෝ එක වේගෙ වැඩි කරන්නේ නැත්තේ නොදන්න කෙනෙක්ට හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙන හින්දා. මේ විදියට පාට වීගෙන එනකොට මම මේකට උණු වතුර ටිකක් එකතු කරගන්නවා. ඇත්තටම මේ වෙලාවේ උණු වතුර එකතු කරගත්තී හරිම පරිස්සමට එකතු කරගන්න. මොකද විසි වෙන්න පුළුවන්. මොකද උණු වතුරත් හොඳට නටලා තියෙන්නේ. තාච්චියේ කැරමල් එකත් හොඳට රත් වෙලා තියෙන හින්දා හරිම ප්‍රවේශමෙන් උණු වතුර එක එකතු කරගන්න. සාමාන්‍යයෙන් අණු කෝප්පයක් විතර වතුර එකතු කරගන්න. බලන්න. හරිම ප්‍රවේශමෙන් එකතු කරගන්න ඕනි. මොකද විසි වෙන්න පුළුවන්. බලන්නකෝ හරිම ලස්සනට කැරමල් පාට ඇවිල්ලා තියෙනවා නේද? දැන් අපි සීනි එකතු කරගන්න ඕනේ. මම ඕගොල්ලන්ට කලිනුත් කියලා දීලා තියෙනවා පීරිස්කෝප්පෙන් ಜಾති මනින්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ මෙතන පීරිස්කෝප්පෙන් එකක් සීනි. ඒ කියන්නේ ග්‍රෑම් 240යි. මම ඕගොල්ලන්ට කිව්වේ ග්‍රෑම් 250ක් තමයි එකතු කරගන්න කියලා. ග්‍රෑම් 10ක් මම කැරමල් වෙන්න අරගෙන ඉතුරු 240ම එකතු කරගන්නවා. ගොඩක් අයට තරහාදි නැහැ. ඒකින්ද තමයි මම මේ ඕගොල්ලන්ට පීරිසිකෝප්පෙන් මයින් විදිය කියලා දෙන්නේ. ඇත්තටම මේ ක්‍රමය හරිම සාර්ථකයි. දැන් මම නැවත වතුර එකතු කරගන්නේ නැහැ. සීනි එකතු වෙද්දි දිය වෙලා යද්දි වතුර හැදෙනවා. ඒකින්ද මෙහෙම මඩු ගින්දරේ සීනි ටික දිය වෙන්න අරිනවා. දැන් මම ඊට පස්සේ එකතු කරගන්නවා ලුණු හරිම පොඩි ප්‍රමාණයක්. ඊට පස්සේ තලාගත්ත කරදමුංග යට 2-3 එකතු කරගන්නවා.
කරදමුංගු නැත්තම් ඔයගලන්ට වැනිලා වුණත් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් කරදමුංගු වලින් එන්නේ හරිම හොඳ රසක් තමයි එකතු වෙන්නේ. වැනිලා වුණත් එකතු කරගන්න පුළුවන්. දැන් මේ විදිහට හොඳට කලවම් කරගන්නවා. මෙහෙම කලවම් කරනකොට සීනි ටික දිය වෙලා කියලා අපිට දැනෙනවා. ඊට පස්සේ මම ගාගත්තේ පොල් බෑයක පොල් එකතු කරගන්නවා. සාමාන්‍ය තරමේ පොල් බෑයක පොල් තමයි එකතු කරගන්නේ. ගොඩාක් ලොකු විශාල පොල් බෑයක් නෙමෙයි. සාමාන්‍ය තරමේ පොල් බෑයක පොල් එකතු කරගන්නවා. දැන් අපි පොල් එකතු කරගත්තට පස්සේ පොල් වල වතුර සීනි පැණියකට උනනවා. ඒකින්ද ඕගොල්ලෝ මේක කලවම් කරද්දී පැණි මදි කියලා බය වෙන්න එපා. මෙහෙම හොඳට කලවම් කරගන්න. ටික වෙලාවක් යද්දී පොල් වල වතුර මේකට එකතු වෙනවා. මේ ආකාරයට හොඳට කලවම් කරගන්න. බලන්න අපි ගානට පොල් පැණි එක හදාගත්තාම මෙන්න මේ වගේ ලස්සන පාටක් එකතු වෙනවා. මෙන්න මෙහෙම හොඳට කලවම් කරගෙන යන්න. තාම පොල් වල වතුර එකතු වෙන්න පටන් අරගත්ත විතරයි. ඒකින්ද හොඳට ටිකක් කලවම් කරගන්න. බලන්නකො හරිම ලස්සනට පොල් පැණි එක තියෙනව නේද? මේ විදියට ඕගොල්ලන්ට ඕනිම කෑම જાතියකට පොල් පැණි එක හදාගන්න පුළුවන්. දැන් ටික වෙලාවක් යද්දී පොල් පැණි එකට පොල් වල වතුර එකතු වෙලා තින් මේ බලන්නකො. වත් එත ගතිය එකතු වෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහට මේ බන් තද කරාම වතුර ටිකක් මිරිකලා එන සයිස් එකට දැන් පොල් වල වතුර එළියට ඇවිල්ලා තියෙන. අපි තව ටිකක් වෙලා පොල් පැණි එක මෙහෙම කලවම් කරගන්නවා. වතුර ගතිය අඩු වුණාට පස්සේ අපේ පොල් පැණි එක පෑන්කේක් එක හදන්න සූදානම් වෙලා තමයි තියෙන්නේ. මේක ප්‍රමාණයෙන් වුණත් අපිට ගන්න පුළුවන්. දැන් පොල් පැණි එක හරියටම හරි. දැන් අපි බැටර් එක හදමු. මේ වගේ බෝල් එකක් අරගෙන මම පාන් පිටි එකතු කරගන්නවා. මෙන්න මේ පීරිසි කෝප්පෙන් එකක් ග්‍රෑම් 125යි. මම කෝප්පෙන් දෙකක් එකතු කරගන්නවා. එතකොට ග්‍රෑම් 250ක් එනවා. දැන් මම ලුණුයි කහයි එකතු කරගන්නවා. මම මේ වෙලාවේ බිත්තරයක් එකතු කරගන්නවා. වෙජිටේරියන් කෙනෙක් ඉන්නවා නම් බිත්තර කන්න අකමැති නම් බිත්තරයක් එකතු කරන්න නැතුව ඉන්න පුළුවන්. ඒ වෙනුවට ඔයගලන්ට පොල් තෙල් ටිකක්, බටර් ටිකක් එකතු කරගන්න පුළුවන්. බිත්තරයක් එකතු වුනහම අපිට බැටර් එක හොඳට එනවා. ඒ වගේම ගලව ගන්නත් ලේසි. දැන් මම පොල් කිරි ටිකක් එකතු කරගෙන මෙන්න මේ විදිහට හැන්දකින් කලවම් කරගන්නවා. ඕගොල්ලන්ට මේ වෙලාවේ වික්ස් එකක් අරගෙන හොඳට කලවම් කරගන්නත් පුළුවන්. මම දැන් මේක හරිම ලේසියෙන් හදාගන්න විදියක් ඔයගලන්ට කියලා දෙන්නම්. මේ විදියට තව පොල් කිරි ටිකක් එකතු කරගෙන කලවම් කරගෙන මම මේ ටික බ්ලෙන්ඩර් ජාර් එකට එකතු කරගෙන හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. එතකොට පාන් පිටි එකේ කැටි මුකුත් හිටින්න නැතුව හරිම හොඳට මිශ්‍රණය හැදෙනවා. බ්ලෙන්ඩර් එකක් නැති කෙනෙක්ට හැන්දකින් හරි වික්ස් එකකින් හරි කලවම් කරගෙන පෙරලා ගන්නත් පුළුවන්. ඇත්තටම බ්ලෙන්ඩර් එකේ එකතු කරගෙන හදාගත්තාම හරිම ලේසි. මම දැන් මෙන්න මේ විදිහට බ්ලෙන්ඩර් කප් එක අරගෙන මේ මිශ්‍රණය එකතු කරගන්නවා පරිස්සමට. මේ විදිහට එකතු කරගෙන මම හොඳට මේ ටික බ්ලෙන්ඩ් කරගන්නවා. මෙහෙම කරගත්තාම අපිට කාලය ඉතුරුයි හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. මේ බලන්නකෝ හොඳට බ්ලෙන්ඩ් වෙලා ආවට පස්සේ කැටි මොකුත් නැහැ හොඳට මිශ්‍රණය තියෙනවා. දැන් මේ වෙලාවේ අපි හැන්ද දාලා බලන්න ඕනි මිශ්‍රණය උකු වැඩිද කියලා. එහෙමනම් අපි කරන්න ඕනි බ්ලෙන්ඩර් ජාර් එකේ තැවරිච්ච මිශ්‍රණය තියෙන හින්දා අපි වතුර ටිකක් ඒකට එකතු කරගෙන මේකට එකතු කරගන්න පුළුවන්. හැන්දකින් හරි වික්ස් එකකින් හරි කලවම් කරපු යට නිකම්ම වතුර ටිකක් එකතු කරගන්න පුළුවන්. දැන් මිශ්‍රණය ඝනකම හොඳටම ඇවිල්ලා තියෙන මෙන්න මේ විදිය ආකාරයට එන්න ඕනි. හොඳට වැක්කිරෙන්න ඕනි. දැන් අපි පෑන්කේක් ටික හදාගමු. මම සෝස් පෑන් එකක් තමයි ලිපේ තියාගන්නේ. මේකෙන් හරි ඉක්මනට හදාගන්න පුළුවන්. තෝස්සේ හදන තැටියක උනත් ඕගලන්ට මේක තෝසයක් හදන ආකාරයට හදාගෙන ගන්නත් පුළුවන්. දැන් මම මෙන්න මෙහෙම හැන්දකින්
බැටර් එක එකතු කරගෙන සෝස් පෑන් එක කරකව ගන්නවා. එතකොට අපිට අතින් මුකුත් කරන්න දෙයක් නැහැ. හරිම ලස්සනට හැදෙනවා. එකම හැන්දකින් බැටර් එක එකතු කරගත්තොත් එකම ප්‍රමාණයට ඔයාලට මේ ටික හදාගන්න පුළුවන්. දැන් මේ ආකාරයට හොඳට මේ බැටර් එකේ උඩ මතු පිට වේලෙනකන් ඉන්න ඕනි. මෙහෙම වේලීගෙන එනකොට අපි දැන් මේක අනිත් පැත්ත හරව ගන්න ඕනේ. ඕගොල්ලන්ට මේ බැටර් එක හරිම ලේසියකින් හැන්දකින් හරව ගන්න පුළුවන්. දැන් හොඳටම මතු පිට වේලිලා තියෙන්නේ. දැන් මම හැන්දක් පාවිච්චි කරලා මේක අනිත් පැත්ත හරව ගන්නවා. මෙන්න මෙහෙම ප්‍රවේශමෙන් අනිත් පැත්ත හරව ගන්නවා. හරිම තප්පර කීපයක් තමයි අනිත් පැත්ත හරවලා තියාගන්නේ. හරිම ඉක්මනින් අපි පිගානකට මේක එකතු කරගන්න පුළුවන්. අතින් අල්ලන්න දෙයක් නැහැ. මෙන්න මෙහෙම සෝස් පෑන් එකෙන්ම එකතු කරගන්න පුළුවන්. හරිම ලේසි. දැන් මේක අපි රස්නෙන්ම නවා ගන්න ඕනේ. එතකොට හොඳට සෙට් වෙලා හිටිනවා. මම දැන් පොල් පැණි එකතු කරගන්නවා. ඔයගොල්ලෝ පොල් පැණි කැමති ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. කඩේ නම් මෙච්චර එකතු කරගන්න නෑ නේද? අපිට ඉතින් අපි ගෙදරනේ කන්න හදන්නේ. ඒකින්ද ඕගොල්ලන්ට කැමති ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. මෙන්න මෙහෙම නමා ගන්නවා. දෙපැත්ත දෙකත් මෙන්න මේ ආකාරයට නමා ගන්නවා. මේ තියෙන්නේ. මෙන්න මෙහෙම නමා ගත්තට පස්සේ මෙහෙම රෝල් කරගෙන යන්න තියෙනවා. මේ දෙපැත්ත දෙක නමා ගත්තාම පොල් පැණි ටික එළියට විසි වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ එහෙම දෙපැත්ත නමා ගන්න කැමති නම් දිගටම රෝලක් ආකාරයෙන් හදා ගන්නත් පුළුවන්. දැන් මම කහ පාට පිගානක තියෙන හින්දා ඔයගොල්ලන්ට වෙන පිගානකට මාරු කරලා පෙන්නනවා. මේ බලන්නකෝ. හරිම ලස්සනට තියෙනවා. මේ ආකාරයට හදාගත්තාම පොල් පැණි එළියට පනින්නේ නැහැ. අපි දැන් තව එකක් හදමු. මම අර හැන්දෙන්ම බැටර් එක එකතු කරගන්නවා. එතකොට එකම ප්‍රමාණයට හදාගන්න පුළුවන්. ඊළඟට සෝස් පෑන් එක මෙහෙම පොඩ්ඩක් කරකව ගන්න විතරයි තියෙන්නේ. බැටර් එක හරියට ආවොත් හරියම ඉක්මනට කැරකෙනවා. ඝනකම වැඩි නම් වතුර ටිකක් හරි පොල් කිරි ටිකක් හරි එකතු කරගන්න පුළුවන්. දැන් මෙහෙම හොඳට මිශ්‍රණය උඩ මතු පිට වේලෙන්න දෙනවා. මෙහෙම හැන්ද දාලා අනිත් පැත්ත හරව ගන්නත් පුළුවන්. මම ඕගොල්ලන්ට හැන්ද නැතුව හරවගෙන හැටි පෙන්නන්නද? මෙන්න මෙහෙම බැටර් එකේ එක පැත්තක් වේලිලා නම් මෙන්න මෙහෙම ඉස්සෙනවා. ඉස්සෙච්ච ගමන් මෙහෙම අතින් අල්ලලා අනිත් පැත්ත හරව ගන්නත් පුළුවන්. හරිම ලේසි. ඕගොල්ලෝ කැමති විදිහකට හදා ගන්න පුළුවන්. හැන්දෙන් අනිත් පැත්ත හරව ගන්න නැත්නම් අතින් අනිත් පැත්ත හරව ගන්න. දැන් ආයි මම පිගානට දාලා ඕගොල්ලන්ට තව එකක් තුනී කරන හැටි පෙන්නන්නම්. දැන් මම පොල් පැණි ටිකක් මේ ආකාරයට එකතු කරගන්නවා. එකතු කරගෙන අර කලින් විදියට මෙන්න මෙහෙම නමා ගන්නවා ඉස්සෙල්ලාම. ඊට පස්සේ අල්ලගෙන දෙපැත්තෙන් මේ ආකාරයට නමා ගන්නවා. නමාගෙන මෙහෙම රෝල් කරගෙන යන්න තියෙන්නේ. කොටු ආකාරයට ඔන්නෝම ගන්න තියෙන්නේ. හරිම ලේසියි. හැබැයි ඉතින් ප්‍රවේශමට නමා ගන්න මේ වෙලාවේ හරිම රස්නේ මේ තියෙන්නේ. හරිම ලස්සනට. ඔයාලත් හදලා බලලා කමෙන්ට් එකක් මට තියන්න. මේ වගේ රසවත් වීඩියෝ බලන්න කැමති නම් ලංකා රස විමන subscribe කරන් යන්න අමතක කරන්න එපා.